ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ රයිස් කුකර් එකේ ඇලෙන්නේ නැතුව කොහොමද හරියටම කිරිබතක් හදාගන්නේ කියලා. ඒ වගේම මම අද ඔයාලට කියලා දෙනවා කෑලි කැඩෙන්නේ නැතුව, ඇටකුණා වෙන්නේ නැතුව කිරි රසට කිරිබතක් කොහොමද හදාගන්නේ කියලා. එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කොහොමද මම මේක හරියටම හදාගන්නේ කියලා බලන්න. අද මම මේ කිරිබත් එක හදන්නේ සුවඳල් හාලෙන්. සුවඳල් හාල් වලින් හැදුවාම කිරිබත් එක ගොඩාක් සුවඳයි, ඒ වගේම හරිම රසයි. මම මේ රයිස් කුකර් කප් එකෙන් කප් 3ක් මේකට දාලා මේ හාල් ටික හොඳට හොද ගන්නවා. හාල් ටික හොදගත්තට පස්සේ ඔයාලා වෙනද වතුර තියෙන ප්‍රමාණයට වඩා ටිකක් වැඩියෙන් වතුර තියාගන්න ඕන. මොකද අපිට මේ බත් එක බෙරිගතියට තමයි උයා ගන්න ඕන. ඊට පස්සේ මේකට ලුණු චුට්ටක් දාලා මම මේක තැම්බෙන්න තියනවා. ඔන්න දැන් බත් එක තැම්බිලා තියෙන්නේ. මම දැන් මේකට එකතු කරගන්නවා උකු මිටි කිරි කෝප්ප 2ක්. ඔයාලා ගන්න පොල් කිරි හොඳට උකුවට ගන්න. එතකොට තමයි කිරිබත් එක ගොඩාක් කිරි රසට හදාගන්න පුළුවන්. පොල් කිරි ටික දාලා ඔයාලා තව ලුණු චුට්ටකුත් දාගන්න. ලුණු ගොඩක් දාගන්න එපා. මොකද අපි කලිනුත් මේකට ලුණු දැම්ම නිසා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ හැඳි කූරකින් මේක හොඳට කූරු ගන්න. එහෙම කූරු ගෑවාම තමයි රයිස් කුකර් එකේ මේක ඇලෙන්නේ නැතුව හොඳට අපිට හදාගන්න පුළුවන්. ඒ විදිහට නිතරම දෙතුන් සැරයක් මේක කූරු ගන්න. බත් එක ඉදෙන කම්ම වගේ. ඔන්න දැන් ඔයාලට පේනවා ඇති මේ කිරිබත් එක හොඳට තැම්බිලා තියෙන්නේ. හොඳට බත්තට එකට ඇලිලා තියෙන්නේ. මම දැන් ඔයාලට පෙන්නන්නම් හරියටම කොහොමද කිරිබත් කෑලි කපාගන්නේ කැඩෙන්නේ නැති වෙන්න කියලා. ඒකට අපි කිරිබත් ටික හොඳට තුනී කරගන්න ඕන. හොඳට තද කරලා තුනී කරගන්න. මෙන්න මේ වගේ ට්‍රේ එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. මේ වගේ ට්‍රේ එකක් පාවිච්චි කරාම හොඳට කිරිබත් ටික අපිට තද කරලා ලස්සනට තුනී කරගන්න පුළුවන්. ඔයාලා කිරිබත් තුනී කරගන්න කලින් ඒ තුනී කරගන්න ට්‍රේ එකට හරි කෙසෙල් කොලේට හරි බටර් ටිකක් ගාලා තුනී කරගන්න. එතකොට ලේසියෙන්ම අපිට කිරිබත් කෑලි ටික ඇලෙන්නේ නැතුව ගලව ගන්න පුළුවන්. කිරිබත් මේ විදිහට තද කරලා තුනී කරගත්තම තමයි අපිට පුළුවන් වෙන්නේ කැඩෙන්නේ නැති වෙන්න කෑලි කපා ගන්න. ඔන්න දැන් මම කිරිබත් ටික හොඳට තුනී කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මේකේ පිහියකින් අපට අවශ්‍ය ප්‍රමාණයට කොටු කපා ගන්නවා. කපාගෙන මේක නිවෙන්න තියන්න ඕන. නිවෙන්න තිබ්බම තමයි කෑලි ටික හොඳට හයි වෙලා තියෙන්නේ. ඔන්න දැන් මේ පෙන්නන්නේ ඔයාලට පැය භාගයකට විතර පස්සේ දැන් කිරිබත් එක හොඳට නිවිලා තියෙන්නේ. ඔන්න බලන්න කිසිම කරදරයක් නැතුව අපිට මේ කිරිබත් කෑලි ටික ලස්සනට ගන්න පුළුවන්. ඉතින් මේ කිරිබත් එක හරියම කිරි රසයි. ඔන්න මේ තියෙන ඉතින් මං හදාගන්නපු කිරිබත් ටික. ළඟින අලුත් අවුරුද්දට ඔයාලටත් පුළුවන් මේ විදියට කිරිබත් හදාගන්න. එහෙනම් මේ විදියට කිරිබත් හදලා බලලා කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.